ඉතින් කොහොමද ඔයාලට ඉතින් ආයෙත් අපි වීඩියෝ එකකින් ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපේ කලින් වීඩියෝ එක බලලා ගොඩක් අය අපිට කමෙන්ට් කරලා තිබ්බා. අපිට WhatsApp message දාලා තිබ්බා. ඉතින් අපි පුළුවන් විදිහට reply කරා. reply කරන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් sorry. අපි ඊටාම ඉක්මනට ඔයාලට reply කරන්න. ඉතින් මේ නිලමේ මැනිකේ YouTube channel එක ඉතින් හැමදාම වගේ ඔයාලට අවශ්‍ය වෙන details ඔයාලත් එක්ක share කරගන්න. අපි ලබන අත්දැකීම් ඉතින් මේවා ඔයාලට වැදගත් වෙනවා කියලා හිතන හැමදේම අපි ඔයාලත් එක්ක බෙදා හදා ගන්නවා. ඉතින් මේ අද share කරගන්න යන්නේ ඒ වගේම දෙයක් තමයි. ඉතින් අනිවාර්යෙන් මේ දේත් ඔයාලට ගොඩාක්ම වැදගත් වෙයි කියලා හිතුන නිසා තමයි අපි හිතුවේ වීඩියෝ එකක් හරහා ඔයාලව දැනුවත් කරනවා කියලා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපිට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, අපේ වීඩියෝස් බලන්න. ඒක මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලා මේ වීඩියෝ එකට එන්ට වෙනකොටම දකින්න ඇති මොකද්ද මේ කතා කරන්න යන්නේ කියලා. ඉතින් මේ දවස්වල අපේ රටේ ගොඩාක් අය විදේශ අධ්‍යාපනය සඳහා, විදේශ රැකියාව සඳහා ඉතින් ගොඩක් දේවල් වලට අයදුම් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ගොඩාක්ම වැදගත් වෙන දෙයක් ගැන තමයි අපි මේ ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ අද. ඉතින් ඔයාලගේ අධ්‍යාපන සහතික, එතකොට ඔයාලගේ විවාහ සහතික, උපැන්න සහතික, ඔයාලට මොන හරි ඒ කියන්නේ පොලිස් රිපෝට් ඒ වගේ දේවල් තියෙනවා නම් ඉතින් කොහොමද ෆොරින් මිනිස්ටර් එක හරහා ඒවා ත්‍රූ කොපි කර ඒ කියන්නේ සර්ටිෆයි කරගන්න සහ ඇටස්ටේෂන් කියන දේ කරගන්නේ කොහොමද කියන එක තමයි අද මේ වීඩියෝ එකෙන් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අපි ලංකාවේ ඉද්දී අපේ බබාගේ වීසා එකට ඉතින් ඇප්ලයි කරද්දී එයාට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් වගේක් සර්ටිෆයි කරගන්න ගිය වෙලේ තමයි ඉතින් මේ තොරතුරු ටික අපි හොයාගත්තේ. ඉතින් ඇත්තටම ඒක දැන් හරිම ලේසි ප්‍රොසෙස් එක. අපිට ගිහිල්ලා ඇවිල්ලා රස්තිය අද වෙලා ඉන්න ඕනේ නැහැ. ඉතින් ඇත්තටම ගොඩක්ම ලේසි ලංකාවේ ප්‍රොසෙස් එක. ඉතින් අපිට වෙබ්සයිට් එකට ගිහිල්ලා හැම දෙයකදීම ඔන්ලයින් අපොයින්ට්මන්ට්ස් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකෙත් පුළුවන් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඩොකියුමන්ට් ඇටස්ටේෂන් කරගන්න යන්න අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම සර්ටිෆයි කරගත්තේ බර්ත් සර්ටිෆිකේට් සහ අපේ මැරේජ් සර්ටිෆිකේට්ස් කියන දේවල්. ඉතින් එතනදී මුලින්ම මට ඕන කරලා තිබ්බේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්. ඉතින් මම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හරහා මගේ හස්බන්ඩ්ගේ බබාගේ බර්ත් සර්ටිෆිකේට්ස්, එතකොට අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට්ස් මේ වගේ ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස් ගත්තා. ඉතින් ඒ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන මම බැලුවා කොහොමද මේකට යන්නේ කියලා මුලින්ම වෙබ්සයිට් එකේ හොයලා බැලුවා. ඉතින් වෙබ්සයිට් එකේ හොයලා බලද්දි තිබුණා මේ කියන්නේ අපොයින්ට්මන්ට් කියලා. ඉතින් අපොයින්ට්මන්ට් එකක් දාලා යන්නත් පුළුවන්, ඔන්ලයින් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරන එකත් ලේසි, මම ඒක කරේ නැහැ. නමුත් මම අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි හස්බන්ඩ්ගේ තාත්තව යවලා ඩොකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගත්තේ. ඉතින් මෙතනදී මුලින්ම බලන්න ඕන යාළගේ වෙබ්සයිට් එකට ගියාම මම ඔයාලට ඉස්සරහට පෙන්නන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ කියන්නේ යාළා ගයිඩ්ලයින් එකක් හෑන්ඩ්බුක් එකක් දීලා තියෙනවා. ඔයාලට අදාළ සර්ටිෆිකේට් එක සර්ටිෆයි කරගද්දි ඇටස්ටේෂන් කරගද්දි මොනවද ඕනේ කරන්නේ ඒ හා සමානව ඒ කියන්නේ මොනවද අපි අරන් යන්න ඕනේ කියන එක ගැන. ඉතින් අපි ඉස්සරහට අපේ වීඩියෝ එකේ ඉස්සරහට යන් මම ඔයාලට කරලා පෙන්නන්න කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියන එක. හරි, අපි දැන් පටන් ගමු කොහොමද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. මම ඔයාලට ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් විදේශ කටයුතු, විදේශ රැකියාව සහ සංචාරක අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ගියාම ඔයාලට පෙන්වනවා ඩොකියුමන්ට් ඇටස්ටේෂන් කියලා. instruction document please click here. ඉතින් ඔයාලට මේකේ instruction කියවන්න ඕන නම් මෙතන click කරලා ඔයාලට යන්න පුළුවන් ඕනේ නම්. ඉතින් යාළගේ දීලා තියෙනවා මේකේ තමයි mention කරලා තිබුණේ. ඒ කියන්නේ document වලට කොහොමද charge කරන්නේ, document එකක් ඒ කියන්නේ අරගෙන එනවා නම් මොනවද ඒකත් එක්ක අරන් එන්න ඕනේ, birth certificate එකක්, marriage certificate එකක්, death certificate එකක් certify කරනවා නම් ඊට අදාළ මොනවද documents ඒ ඔක්කොම විස්තර මේකේ තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් refer කරලා. ඉතින් identity card certify කරගන්නවා නම් original issue කරන ඒවා සම්බන්ධව medical certificates, police report මේ හැම දෙයක් ගැනම විස්තර මේ තියෙනවා මෙතන. ඉතින් online මොනවාද O level, A level certificate
ඇටස්ටේෂන් කරගන්න ඒවා ඒ ඔක්කොම විස්තර ටික මේ ලින්ක් එකට ගියාම තියෙනවා. ඉතින් ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් එතන තියෙනවා. හරිම ලේසි. වෙබ්සයිට් එක රෙෆර් කරා නම් ඉතින් ඔයාලට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ඉතින් හිමිහිට ගිහිල්ලා මේ PDF එකත් කියව ගන්න. ඕනනම් ට්‍රාන්ස්ලේටර් දාලා හරි කියවන්න පුළුවන්. ඉතින් අපි මේන් ඉන්ටර්ෆේස් එකට ගියාම එතන තියෙනවා. ඉතින් ඇත්තටම මම බබාගේ අම්මගේ බර්ත් සර්ටිෆිකේට් අපේ මැරේජ් සර්ටිෆිකේට් සර්ටිෆයි කරගන්න තමයි මේක යූස් කරේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අපි ගියාම certificates of birth marriages and death කියන එකට ඊට පස්සේ මෙතන තියෙනවා for online consular attestations and booking කියලා. ඉතින් online කරගන්නත් පුළුවන්. මම මුලින්ම කරේ online කරන්න කියලා හිතුවා. ඉතින් මට පොඩි කාලයක් තිබුණා මුලින්ම පටන් ගත්තේ. ඉතින් ඒ නිසා online fill කරලා අවශ්‍ය documents ටික submit කරපුවාම එයාලා message එකක් දාලා තිබ්බා within 2 working days එයාලා reply කරනවා කියලා. නමුත් මට එහෙම reply එකක් එනකන් ඊට පස්සේ මට මේ වැඩේ ඉක්මනට කරගන්නත් ඕනේ කියලා හිතුණා. අනිත් එක මම මේ contact number එකට කතා කරපුවාම එයාලා කිව්වා ඒ කියන්නේ මට තියෙන ළඟම ආයතන ඒ කියන්නේ මෙයාලගේ තියෙන මේ බ්‍රාන්ච් එකකින් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ හින්දා මට ළඟම තිබුණේ කැන්ඩි එක. ඉතින් ඒ නිසා මට යන්නත් පුළුවන්කම තිබ්බ නිසා මට කෙනෙක්ව යවලා කරගන්නත් පුළුවන්කම තිබ්බ නිසා මම ඔන්ලයින් බුකින් එක දැම්මත් ආයෙ අපොයින්ට්මන්ට් එකකුත් දාලා ෆිසිකල් යනවා කියලා හිතාගත්තා. මොකද මට ඩොකියුමන්ට්ස් තිබුණා ගොඩාක් ඇටස්ටේෂන් කරගන්න. ඉතින් ඔයාලට ඔන්ලයින් කරගන්න ඕන මෙතෙන්ට ගිහිල්ලත් කරගන්න පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ කොහොම හරි මම ඔන්ලයින් බුකින් එක දැම්මේ ෆ්‍රයිඩේ වගේ. ඊට පස්සේ මට රිප්ලයි එකක් ඇවිල්ලා තිබ්බා ටියුස්ඩේ වෙනකොට මේක මේ අන්සක්සස්ෆුල් කියලා ප්‍රොසෙස් එක. ඒ කියන්නේ යාලට ඔන්ලයින් ඉෂුව කරන්න බෑ කියලා මං හිතන්නේ මන්ඩේ වලට තමයි මං ඊට පස්සේ ආයේ ෆිසිකල් ඔෆිස් එකට මේ බ්‍රාන්ච් එකටම ගිහිල්ලා කරගන්නවා කියලා අපොයින්ට්මන්ට් එකක් දැම්මේ. මං හිතන්නේ එතනින් ඒ වැඩේ කෙරුණ නිසා තමයි එහෙම ඉන්නේ නැත්නම් ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ අපි යම් මේකෙන් අපොයින්ට්මන්ට් කියන තැනට. ඉතින් අනිත් දේ තමයි මේ contact numbers වලට try කරන්න. ගොඩක් වෙලාවට යාලා answer කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට busy වෙනවා. නමුත් සමහර වෙලාවට මම දෙතුන් පාරක් ගාදී යාලා answer කරලා යාලගේ customer care එකට දුන්නාම අපිට අවශ්‍ය information උත් ගන්න පුළුවන්. ඉතින් යන්න මේකෙන් අපොයින්ට්මන්ට් කියන තැනට. මෙතෙන්ට ගියාම ඔයාලගේ branch එක select කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ කැන්ඩි එකට යන්න ඇහුවෙත් කෝල් කරපුවාම තමයි ඉතින් ඔයාලටත් ඕන නම් එහෙම අහන්න පුළුවන්. නැත්නම් ඔයාලට ළඟම තියෙන regional consular office එකට යන්න පුළුවන්. ඉතින් මෙතනින් select කරන්න ඔයාලට යන්න පුළුවන් ළඟම consular office එක. ඉතින් මම කැන්ඩි කියලා දුන්නත් ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන් dubs weekday එකක් තමයි දාන්න ඕනේ. අපි උදාහරණයක් විදියට දාමු මාසේ ඒප්‍රිල් වල දාමුකෝ. දීලා search කරන්න මෙතන. ඉතින් සර්ච් කරපුවම එයාලගේ available time තියෙනවා. සාමාන්‍යයෙන් 8ට පටන් ගත්තාම මම හිතන්නේ 8 ඉඳන් තියෙනවා 3:30 වෙනකන් තමයි එයාලා කන්සීලර් එක ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් පැය භාගයට එයාලගේ අපොයින්ට්මන්ට් ටයිම් එක දාලා තියෙනවා. ඉතින් මේකේ ලොකු ප්‍රමාණයක් මේක රෂ් වෙන්නේ නැහැ. මං හෙට යන්න ඕන නම් අද වගේ අපොයින්ට්මන්ට් දාපු වෙලාවලුත් තියෙනවා. සමහර වෙලාවට එයාලා පෙන්නනවා මේ ටයිම් එක අතරතුර මේකේ ෆුල් මේකේ available මේ seats නැහැ. එහෙම පෙන්නන වෙලාවල් තියෙනවා. ඉතින් දැන් ඔයාලට අවශ්‍ය තැනට ගිහිල්ලා ඔයාලට යන්න පුළුවන් වෙලාව බලලා available time එක book කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මෙතන 9 කියන දේ available කියලා දැම්මොත් ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේ e-channel service එකේ පෙන්නන්නේ. එතන ඔයාලා continue as a guest. එතකොට මෙතන මම දුන්නේ මගේ informations ටික. මගේ information ඔක්කොම ටික fill කරලා මෙතන name එක, එතකොට phone number එක, මෙතන වැඩ කරන phone number එකක් දෙන්න. මොකද documents ටික ready වුණාම මේ phone number එකට තමයි message එක එන්නේ collect කරගන්න කියලා. ඊට පස්සේ nationality එක, එතකොට ඔයාගේ NIC එක හරි passport එක හරි driving license එක හරි දාන්න පුළුවන්. මෙතන email එක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට ඔයාගේ address එක දාන්න. ඊට පස්සේ document carrier. ඊට පස්සේ මේ document ටික ගන්න එන්නේ කවුද කියන එක තමයි මෙතන information අහන්නේ. ඔයාම යනවා නම් same as above කියන එක tick කරන්න. එහෙම නැත්නම් ඊට පස්සේ document collect කරගන්න යන කෙනාගේ නම සහ passport number එක නැත්නම් NIC එක driving license එක මේ informations දෙන්න පුළුවන්.
මෙතන දාන්න තියෙන්නේ ඒ කියන්නේ ඔයා හැරුණුකොට වෙන කෙනෙක් ඔයා වෙනුවෙන් එනවා නම් එයාලගේ ඩීටේල්ස් තමයි මෙතන දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ඩීටේල්ස් ටික ක්ලික් කරාට පස්සේ ඔයාට පුළුවන් පේමන්ට් කරන්න. පේමන්ට් වලට ගියාම පේමන්ට් එක කරන්න ඕනේ ඒ කියන්නේ එක අපොයින්ට්මන්ට් එකකට 114ක්. ඉතින් ඔයා මෙතන පේ කරන්න ගියාම දැන් මෙතන මට පේ කරන්න දෙන්න ඉන්ෆෝමේෂන්ස් ටික එන්ටර් කරනකම් පස්සේ පේමන්ට් වලට ගියාම ඔයාලට නෝමල් ප්‍රොසීඩියර් එක විදිහට ඔයාලට පුළුවන් ඒ කියන්නේ පේමන්ට් එක කරන්න. පේමන්ට් එක කරලා ඔයා දුන්න ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවනේ මෙතෙන්ට. මේ ඊමේල් ඇඩ්‍රස් එකට තමයි ඔයාගේ බුකින් රිසිට් එකක් එනවා PDF එක. ඉතින් ගොඩක් දුරට හොඳයි ඔයාලට පුළුවන් නම් ඒක print out එකක් අරන් යන්න. නැත්නම් ඒ වෙලෙට ෆෝන් එකෙන් පෙන්නන්න පුළුවන් නම් හොඳයි. මගේ ડોකියුමන්ට්ස් ටික කලෙක්ට් කරගන්න ගියේ මගේ තාත්තා. එතකොට තාත්තට තමයි ඒ කියන්නේ තාත්තගේ නම තමයි මෙතෙන්ට දැම්මේ. එතකොට තාත්තට මං පහසු වෙන විදිහට මේකේ print out එකක් අරන් දුන්නා. එතෙන්ට පෙන්නන්න කියලා. ඉතින් මෙතන පේමන්ට් එක කරාට පස්සේ ඔයාලට එවලම ඔයා දීපු ඊමේල් එකට එනවා. මම මේකේ පෙන්නන්නම් ඒ ඩීටේල්ස් ටිකත්. ඉතින් ඒකට එන රිසිට් එක තමයි ඔයාලා එතෙන්ට අරන් යන්න ඕනි. ඉතින් ඒක තමයි ප්‍රොසෙස් එක. ඊට පස්සේ ඔයාලා ඒ කියන්නේ එතන අනිත් දේ තමයි එතන ගොඩක් වෙලාවට ඒ කියන්නේ මේ ටයිම් එකට 8 කිව්වට 8ටම පටන් ගන්න. ඒ කියන්නේ 8ටම පටන් ගන්නවා සමහර අයගේ ડોකියුමන්ට්ස් ඇටච් කරන්න. ඒ ප්‍රොසෙස් එකේ යද්දි පොඩි ඩිලේ හිටිනවා. ඉතින් ඒක 30 මිනිත්ස් වගේ සමහරට අපොයින්ට්මන්ට් ටයිම් එකට වැඩිය ඩිලේ වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩක් පරක් වුණා කියලා එච්චර හිතන්න එපා. යන්න ඔන් ටයිම් යන්න. සමහර වෙලාවට යාලා ඔන් ටයිම් වැඩ කරන වෙලාවලු තියෙනවා. ඉතින් ඔයාලට මේ ප්‍රොසෙස් එක ක්ලියර් ඇති කියලා හිතනවා. ඉතින් මේක ලේසි. මේ දවස්වල හැමෝම ෆෝන් එකත් එක්ක ඉන්න හින්දා ලැප් එකත් එක්ක ඉන්න හින්දා ඉතින් මේක හරිම ලේසි. නොදන්නම කෙනෙක්ට තමයි අපි මේ වීඩියෝ එක මුල ඉඳන්ම කරේ. ඉතින් මෙතනදී ඔයා ඇර වෙන කෙනෙක් වගේ ડોකියුමන්ට්ස් කලෙක්ට් කරගන්න යනවා නම් උදාහරණයක් විදිහට ඇත්තටම අපේ ડોකියුමන්ට්ස් කලෙක්ට් කරගන්න ගියේ හස්බන්ඩ්ගේ තාත්තා. ඒ යනවා නම් ඔයාලා එතනදී ඔයාලට මතක ඇති ડોකියුමන්ට් කලෙක්ට් කරගන්න එන කෙනාගේ ඩීටේල්ස් ෆිල් කරන්න තිබුණා. ඉතින් ඒ ඩීටේල්ස් යවද්දී ඇත්තටම එයාලා අහලා තිබුණා මම කෝකටත් යන්න කලින්ම ඒ ડોකියුමන්ට්ස් ටික වෙනම ෆයිල් එකක හදලා තමයි යවුවේ. එකක් තාත්තගේ ඩෙන්ටිටි ෆොටෝකොපි එකක්, යන කෙනාගේ ඩෙන්ටිටි ෆොටෝ එකක්, හෝ ඩ්‍රයිවිං ලයිසන් එකේ ෆොටෝකොපි එකක් හරි, පාස්පෝර්ට් ෆොටෝකොපි එකක් හරි තියෙනවා නම් ඒකයි. ඊට පස්සේ ලෙටර් එකක් ලියන්න ඕනේ. මම ලියන්න ඕන ලෙටර් එකක් එයාලට ඇඩ්‍රස් කරලා මගේ නම ගම විස්තර සඳහන් කරලා මගේ පාස්පෝර්ට් නම්බර් සඳහන් කරලා ඊට පස්සේ ලියන්න ඕන මම මෙන්න මේ හේතුව හින්දා මට එක්කෝ දැන් ගොඩක් අය ඉන්නවා පිට රටවල ඉඳන් ડોකියුමන්ට් සර්ටිෆයි කරගන්න. ඒ වගේ අවස්ථාවලදී යාට මෙන්ෂන් කරලා දාන්න පුළුවන් ඒ වෙනුවට මෙන්න මෙයා තමයි එවන්නේ කියලා. ඉතින් මම ගොඩක් වැඩේ ලේසි වෙන්න මම ඒ කියන්නේ තාත්තත් එක්ක තියෙන රිලේෂන්ෂිප් එක දැන් මමනේ ඇප්ලයි කරේ. එතකොට මම ඒ කියන්නේ හස්බන්ඩ්ගේ බර්ත් සර්ටිෆිකේට් එකකුයි අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එකකුයි ඇටච් කරලා ඒ ලියුමේ තාත්තගේ පාස්පෝර්ට් ෆොටෝකොපි එකකුයි ඇටච් කරලා යවුවා. ඉතින් වැඩේ හරිම ලේසි. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි ඔයාලට පේන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එකේ සමරි එකක් විදිහට කතා කරොත් ඉතින් ඔයාලා යන්න එයාලගේ වෙබ්සයිට් එකට ගියාම අර මම ඔයාලට පෙන්වුවේ ක්ලික් here කියන තැන එයාලා PDF එකක් දීලා තිනවා කියවන්න. ඉතින් ඒට අදාළ ඔයාලට අවශ්‍ය වෙනස් ડોකියුමන්ට් එක තෝරගෙන ඒට අවශ්‍ය ඒ කියන්නේ මොනවද ඕන කරන්න කියන ડોකියුමන්ට් සෙට් එකක් හදාගෙන අපොයින්ට්මන්ට් එක දාගන්න. මේ අපොයින්ට්මන්ට් එක මෙයාලා ගොඩක් රෂ් වෙන්නේ නැහැ මම කලින් කිව්වා වගේ. ඉතින් කලින් දවස් උනත් බුක් කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථා තියෙනවා. ඉතින් එයාලගේ සීට් ෆිල් වෙලා තියෙන නිසා ඉතින් ඔයාගේ අවශ්‍යතාවයට කලින්ම මේ වැඩේ කරගන්න අරන් යනකොට බලන්න ඔයාලා යන ડોකියුමන්ට්ස් හරියද ඒව නීට් එකට හදන් යන්න. මොකද 1200ක් ගෙවන්න වෙනවා එක ડોකියුමන්ට් එකකට. ඉතින් ඒක වේස්ටේජ් එකක් කරගන්න එපා. ඉතින් ඒ හින්දා හරියම ડોකියුමන්ට් එක දාලා යන්නේ. ඉතින් ඒ ටික කලින්ම ලෑස්ති කරගෙන යන්න. ඉතින් ගිහින් ඔයාගේ වැඩේ කරගන්න. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා මේ දෙයට. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝස් ගොඩක් අරගෙන ඔයාලට ඉස්සරහට ඔයාලත් එක්ක එකතු වෙන්නම්. එතකන් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් මේ නිලමේ මැනිකේ YouTube channel එක ඉතින් ඔයාලට හැමදාම ඔයාලට අවශ්‍ය වෙන information share කරගන්න තමයි අපි ඉන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධව දැනගන්න හරි මොනවා හරි දෙයක් ඒ කියන්නේ මේ අපි කතා කරන ටොපික්ස් ඇතුලේ මොන හරි විශේෂ ඉන්ෆෝමේෂන් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන් අපිව contact කරගන්න. අපේ WhatsApp numbers දෙකක් දාලා තියෙනවා description එකේ. අනිවාර්යෙන් දාන්න. නැත්නම් අපේ email එක address එක දාලා තියෙනවා. email එකක් එවන්න. අපි වලට පුළුවන් විදිහට ප්‍රතිචාර දක්වනවා. ඉතින් එහෙනම් පරිස්සමෙන් ඉන්න. අදට ඉවරයි. ඉතින් අපි ආයි අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්. bye bye.